සුබ දවසක් වෙනි කියලා සියලුම දෙනාට. ඉතින් මම අද ඔයාලට වීඩියෝ එකක් කරන්න කියලා හිතුණා. ඉතින් මේ කහ පාට මම හිතුවෙත් මේ yellow sapphire එකක් කියලා. නමුත් මේක හොඳට බලද්දී අපිට තේරෙනවා පොළව යට තියද්දී යම්කිසි කහ පාට ගතිය මේ ගලට මේ වැදිලා කියලා. එතකොට බලන්න හොඳටම ඒක නිකන් අර තේරෙනවා. මම හිතුවෙත් yellow sapphire එකක් කියලා. මොකද පස්සේ හොඳටම බලද්දි තමයි ඒක පැහැදිලිව තේරුනේ. ඊට පස්සේ මම ඔයාලට මේ දැන් තව ගලක් ගෙනහල්ලා තියෙනවා. ඉතින් මේවත් මට එවපු ගල්. එතකොට ඔයාලා එවන ගල් හැම එකක්ම මම ඔයාලට පැහැදිලිව වොයිස් කට් එකක් හරි නැත්නම් කෝල් එකක් දාලා හරි කියනවා මෙන්න මේක මේ ගලක් කියලා. මොකද මේ හොඳ ගලක් නම් මම හොඳ ගලක් කියලා තියෙනවා. හොඳ වටින්නේ නැත්නම් වටින්නේ නැහැ කියලා තියෙනවා. එතකොට මට හොඳ ගල් ඔයාලා එවලා තියෙනවා බිස්නස් වලට. ඒවා මම බිස්නස් කරලා දීලා තියෙනවා. මේ ඉතින් ඒ වගේ හැම දෙයක්ම මම ඔයාලට කරලා දීලා තියෙනවා, කතා කරලා කියනවා. ඉතින් ඒක තමයි මට කැමති. ඔයාලා කවුරු හරි කමන්නේ මගේ දැනුමෙන් යම්කිසි දෙයක් හරි ඔයාලා මොනවා හරි දෙයක් ලබා ගන්නවා නම් ඒක තමයි මට ඇත්තටම තියෙන සතුට. ඉතින් මේකත් මේ ක්වාර්ට්ස් ගලක්. මගේ දැනුමේ යම්කිසි දෙයක් හරි ලබා ගන්නවා අනිවාර්යෙන් ඔයාලා මේ වීඩියෝ එකට ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාගෙන යන්න වීඩියෝ එක හොඳයි නම් හොඳයි කියලා නැත්තම් නැහැ කියලා. ඉතින් මම අනිවාර්යෙන් හිතනවා ඔයාලා ලයික් එකක් කර එහෙම දාගෙන යයි කියලා. ඉතින් මේ ගල මට ඊයේ වපු ගලක්. ඒකත් ඉතින් මම කතා කරන්න ඕනේ කියලා හිතුණා. මට පේන විදිහට මේක මේ ගෙවුඩ ගලක්. මොකද අර බලද්දී හැඩවල් එක්කලා බලද්දී පේන්නේ ගෙවුඩ වගේ. එතකොට මට හිතෙන්නේ ගෙවුඩ කියලා. නමුත් මේ වගේම ගල් තියෙනවා. ක්වාර්ට්ස් ගලුත් තියෙනවා. පෙලක් ඒවා ඉතින් මේ හැඩේ විදිහටම එන. ඒ හින්දා ඉතින් අර බලන්න නැතුව හරියටම දෙයක් කියන්න අමාරුයි ෆොටෝ වල වීඩියෝ බලලා. ඉතින් මේක නම් මේ නිකන් ක්වාර්ට්ස් ගලක් අර කහ පාට තියෙන්නේ මඩ ගතිය සුදු පාට ගලට ගැහුවට පස්සේ කහ පාට ගතිය විහිදලා පේනවා. ඒ හින්දා තමයි මේ කහ පාට ගතියක් පේන්නේ. ඉතින් ඒ ගොඩක් දුරට කියන්නේ මට 100% කන්ෆර්ම් කරලා කියන්න බෑ මේක මේ ගලක් කියලා. ඉතින් ඒ හින්දා තමයි පැහැදිලිව මම පැහැදිලි කරලා කියන්නේ. දැන් මේක නම් මේ තියෙන්නේ ගානට් ටිකක්. ඒ කියන්නේ මගේ යාළුවෙකුට හම්බෙච්ච ගානට් ටිකක් තමයි ඔය මට එවලා තියෙන්නේ මොනවද කියලා අහලා. ඉතින් මම ඒක කිව්වා මේ තියෙන්නේ ගානට් කියලා. ඊට පස්සේ දැන් මේ ගල් දිහා බලන්නකෝ. මේකත් මේ යට හම්බෙච්ච ගලක්. පට්ටම් 6 පිහිටලා තියෙනවා. හැම දෙයක්ම කියන්නේ ඔයාලට පේනවා. ඉතින් පොඩි ගලක් වුණාට පට්ටම් ටික ලස්සනට පිහිටලා තියෙනවා. ඉතින් ඒ පිහිටලා තිබ්බට මේක පලිඟු ගලක්. එතකොට පලිඟු වලත් ඔය වගේම පට්ටම් පිහිටලා මේ කියන්නේ සෆායා වගේම පිහිටලා තියෙනවා. ඒක අපි බලන්න ඕනේ කොහොමද ගලක් අඳුනගන්නේ කියලා. ඉතින් ඒක තමයි අපිට පුරුදු වෙන්න ඕනේ මේ ගලක් හඳුනාගන්නේ කොහොමද කියන්නේ. එතකොට මේ ගලත් මට එවපු ගලක්. දැන් මේකේ ඇත්තටම ගල වෙනස් වුණාට මේ සෆායා වලට ඒ ගල යන්නේ නැහැ. දැන් මේකත් ඔය මගේ යාළුවෙක් කිව්වා මොකද්ද මේ ගල කියලා බලන්න. මේකෙදි පැහැදිලිවම පේනවා හදපු ගලක් කියලා. මේ මට හිතෙන විදිහට සමහරක් විට හොඳ එකක් වෙන්න පුළුවන්. නමුත් මට හිතෙනවා මේක මේ හදපු ගලක් කියලා. ඉතින් මම එයාලත් කිව්වා මේක හදපු එකක් වෙන්නේ නැති චුට්ටක් බලන්න කියලා. එතකොට දැන් මේක තිරිවාන ගලක්. තිරිවාන වුණාට අර නූල වැඩ කරනවා වගේ පේනවා. සිල්කි පාරක් යනවා වලට පේනවා. ඉතින් මේ ගල ඇත්තටම වැඩක් නැහැ, වටිනාකමින් අඩුයි. නමුත් අර ඉතින් අර මම ඔයාලට දැම්මේ මේ හැම එකක්ම මට දාලා තියෙනවා. ඒ වගේ අදහස් අරන් මම ඔයාලට මේ මොකද්ද කියන එක හරියටම පැහැදිලිව කරලා දෙනවා. ඉතින් ඇත්තටම මගේ channel එක ඔයාලට යම් කිසි දැනුමක් මොනවා හරි දෙයක් දැනගත්තා නම් channel එක subscribe කරන්න. like එකක් දාන්න. ඔයාලට අවශ්‍ය වීඩියෝ මොන හරි තියෙනවා නම් comment එකක් දාලා කියන්න මොකද්ද කියලා. ඉතින් මේ තව මට එවපු ගලක් තමයි මේ පෙන්වන්නේ. මේක මමත් මේ මුලින් රවටුණා white sapphire එකක් කියලා. නමුත් මේක white sapphire එකක් නෙමේ. ඒ වගේ තමයි තියෙන්නේ. නමුත් white sapphire එකක් නෙමේ.
මොකද ඒ හැඩේ තිබ්බට හැම එකක්ම වයිට්ම වෙන්නෙත් නෑ. එතකොට මේකෙදි චූටි වෙනසක් ඔයාලට පේනවා. මේක يعني මේක කට්ටයක් හරි නැත්නම් සෆාය එකකට පොඩි යන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඉතින් මම ඒකට නම් එයාට කතා කරලා කිව්වා මේක චුට්ටක් අපි චෙක් කරමු. මම එන වෙලාවක් බලලා මම චෙක් කරලා දෙන්නම් කියලා. ඉතින් අදට මම මේ වීඩියෝ එක අවසන් කරනවා. ඔයාලා හැමෝටම සුබ දවසක් කියලා මේ වීඩියෝ එක අවසන් කරනවා.